Hello friends, konnichiwa. Adi manga arගෙන යන තියෙන කොහොමද ලේසියෙන්ම ඔයාලගේ YouTube වීඩියෝ වලට thumbnail එක Photoshop පාවිච්චි කරලා හදාගන්නේ කියන විදිය හරි ඉතින් මම කලින් දාලා තියෙන වීඩියෝ එකක් Canva කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට ඔයාලගේ YouTube channel එකට thumbnail හදාගන්න විදිහ ඒක බලන්න නැත්නම් දැම්ම ගිහලා මේ YouTube button card එක click කරලා දැම්ම ගිහලා ඒක බලන්න එන්න. හරි ඉතින් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එකට හරි මුලින්ම කරන් තියෙන ඔයගොල්ලන්ට Photoshop එක open කරගන්න. මගේ තියෙන 2021 version එක. ඒක මම create අලුත් file එකක් open කරලා තියෙනවා. ඒක මම width එක දීලා තියෙන 1920 pixels. ඒ වගේම height 1080 pixels දීලා තියෙනවා. landscape තමයි දීලා තියෙන්නේ. resolution එක 200 pixels දීලා තියෙනවා. ඊට පස්සේ මම මේක ඉස්සෙල්ලා background එකට දාන photo එකක් download කරලා තිනවා. මම මේක මේ විදිහට open කරනවා. හොයාගෙන මේ විදිහට මම drag and drop කරනවා මෙතෙන්ට. හරි ඉතින් ඔන්න විදිහට ඒක වැටුණා. ඔය විදිහට ඒක තියමු. ඔන්න විදිහට තියලා ඒකේ මම ගාවට තියෙනවා සින්දුරයක්. ඒක මම මේ විදිහට open කියන එක දීලා ඒක ගන්නවා. එන්න මේක. ඊට පස්සේ මෙන්න මෙතන මේ select tool එක click කරලා මේ විදිහට මේක මේ ෆෝන් එකත් එක්ක තියෙන ටික සිලෙක්ට් වෙන විදිහට සිලෙක්ට් කරනවා. අර තින් ඔන්න විදිහට මම මුළු ෆොටෝ එකම සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මම මේ සිලෙක්ට් කරලා තියෙද්දි මෙන්න මෙතන කොනේ තියෙන icon එක ක්ලික් කරනවා. එතකොට අල්ටර් නැති ලස්සනට background එක remove වුණා. ඊට පස්සේ මම මේක මේ විදිහට drag and drop කරනවා මෙතනට. ඔය විදිහට ඒක ලේසි ස්කේල් අප් කරනවා. ඒක logo එක ගන්නට හරියටම ගන්නට තියලා ඒක විදිහට තියනවා. හරි ඉතින් මම මෙන්න මෙතන මේ සුදු පාට background එකට දාන්නත් සින්දුරයක් download කරගන්නවා. ඒකට මම search කරනවා. ඒකට මම search කරනවා CapCut mobile කියලා. මම මේ CapCut එක ගැන හරි මේක තමයි දාන්නේ. JPG කියලා search කරනවා. Terus menjadi negara yang download කරගන්නවා. මේ save images මෙදින save කරගන්නවා. ඊට Photoshop එකට ගිහිල්ලා ආයෙත් open දීලා ඒක open කරගන්නවා. මේ විදිහට ඊට පස්සේ අර මම කලින් පාවිච්චි කරපු selection tool එකෙන් මේක තමයි select කරගන්නවා. ඔන්න විදිහට ගන්න තමයි select කරගන්නවා ඉතින්. හරි දැන් මම මුල් ෆෝන් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය සිලෙක්ට් කරපු ගමන් මේ කලින් වගේම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරනවා. ඊට පස්සේ මේකත් මම මේ විදිහට drag and drop කරනවා මෙතෙන්ට. මේ ගන්නට මෙතෙන්ට තියනවා විදිහට size එක ලොව් කරනවා. ෆොටෝ එක වැඩි කරනවා. ඔන්න විදිහට මම ගන්නට ෆෝන් එක මෙතෙන්ට සෙට් කරනවා. ඊට පස්සේ මම ආයේ සර්ච් කරනවා CapCut Pro කියන එක. CapCut Pro JPG කියලා. පස්සේ මෙන්න මේකෙන් තියෙනවා මේකක් මම download කරගන්නවා. මේක කරගන්නවා. ඒක save images තියෙනවා. ඊට මම save කරගෙන ආයෙ Photoshop එකට එනවා. මේක කරගන්නවා. ඒකලම එකත් open කරගන්නවා. ඔන්න විදිහට ඊට මම ආයෙම select tool එකෙන් ඉල්ල මේක select කරගන්නවා. ඉතින් මම size එක ප්‍රචුටි කරගන්නවා. alt එකත් එක්ක right click කරලා හරිද ගන්න පුළුවන් විදිහට ඒක සිලෙක්ට් කරගත්තා ඊට පස්සේ විදිහට
ඒකෙත් මම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරනවා. ඔන්න විදියට දාලා එකක් මම මේ පැත්තට ගන්නවා. ආයෙත් ඔයාලට වෙන එක ලොකු අවුලක් වෙන්නේ නැහැ. එක පොඩි අවුලක් වෙලා වගේ තමයි ඒක ඩිලීට් කරගන්නවා. ඔන්න විදියට ඒක ඩිලීට් කරලා මේකට ගිහින් පොලිෂෙත් මෙන්න මෙතන ඔයාලට වෙන දේ එක සිලෙක්ට් කරලා දෙනවා. පොඩ්ඩක් ඉස්සරහට කරගෙන මේක ඔන්න දැන් හරි. ඒක මම කළා දැන් මම බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරනවා. ඒක මෙතෙන්ට දාගන්නවා. ඔන්න දැන් ඔයාලට වෙන දේ ලස්සනට ඇවිත් තියෙනවා. මම පාට වෙල්කම් තැනකට දාගන්නවා. එතනට හරියන්න. දැන් හොඳයි වගේ. ඔන්න වගේ තැනකට දාලා මම මෙතන ටෙක්ස්ට් එකක් ගන්නවා. ටෙක්ස්ට් එක සිලෙක්ට් කළා මම මෙතන ටෙක්ස්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ මම එතන ටයිප් කරනවා කැපිටල් වලින් CapCut කියලා CapCut Pro කියලා පොඩ මැදට එන විදිහට මෙයා කරගන්නවා. මේ විදිහට එතන ස්ට්‍රෝං දාලා තියෙන්නේ. ඒක දාලා මම ඒක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට මෙතන තියෙන ක්ලික් කරලා bevel and emboss කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන inner bevel එක සිලෙක්ට් කරනවා. මෙතන මේ විදිහට තියෙනවා මම මේක දාලා ඔන්න දිර්මාවැඩික තියලා ඔක දෙනවා. ඔන්න අල්ප නැතිවට ලස්සන පොඩි ගතියක් ආවා එකට. පොඩි ලස්සනක් ආවා එකට. ඊට පස්සේ මම තවත් ටෙක්ස්ට් එකක් දාගන්නවා. ඒක දාගන්නවා මම අන්ලොක්ඩ් කියලා. ඒක මම ටිකක් ක්ලික් කරලා ඒ කලර් එක වෙනස් කරගන්නවා. මෙන්න මෙතන ඉදිරි පාටක් දීලා ඔක දෙනවා. ඒ කලර් එකටත් මම පදේ ක්ලික් කරනවා. එතන මේ bevel and emboss එකට ගිහිල්ලා කලින් දාලා තිබ්බ settings ටික මේකටත් දාලා ඔක දෙනවා. ඒ වලට වෙන දේ එකත් අර විදිහට දිනන ලස්සනට. හරි. ඊට පස්සේ තවත් ටෙක්ස්ට් එකක් දාගන්න ඕනේ නේද? ඒකට මම දානවා free කියලා. ඒක කලර් එක මම black දානවා. ඕකේ. පස්සේ ඒකටත් මම දාගන්නවා මේකක්. bevel and emboss ගියා. අර කලින් settings ටික මේකටත් දානවා. ඊට පස්සේ ඒක size එක ටලෝ කරගන්නවා. ඔන්න ඒ විදිහට. හැබැයි සුදු පාට දැම්මොත් හොඳයි වගේ. සුදු පාට දාන්නේ. ඔව් සුදු පාට හොඳයි. ඊට පස්සේ මම තවත් ටෙක්ස්ට් එකක් දාගන්නවා සිංහල කියලා. ඒක මම caps lock off කරලා සිංහලෙන් ටයිප් කරන්නේ. සිංහල කියන අකුරු වැරදුනොත් ගණන් ගන්න එපා. ඒකේ කලර් එක මම black වලට දානවා. ඒක lock select කරලා එතන විදිහට bevel and emboss එකට ගිහලා කලින් settings ටික මේකටත් දානවා. ඊට පස්සේ මම ඒක select කරලා ඒකේ size එක ටලෝ කරගන්නවා. ඔන්න ඒ විදිහට. ඒකේ විදිහට bold කරගන්නවා මම ඔක්කොම text. හරි විදිහට මම ගන්න හදගන්නවා. මේ හරියට චූටි ටෙක්ස්ට් එකක් දාගන්නවා. channel එකේ නම වගේ. ඊට ටෙක්ස්ට් කියලා සිංහලෙන් ටයිප් කරලා තියෙන්නේ. ඉංග්‍රීසි මේකට ටයිප් කරලා මම ඒකේ මේක වෙනස් කරනවා. යා වැල්ල අකුරු වගේ තියෙන එකට මෙන්න මේකට බලමු කොහොමද පේන්නේ. ඒක හොඳයි කියව ගන්න බෑ. ඒක නිසා වෙන එකක් දාන්න. මේක හොඳයි. ඔව්. මෙන්න ඒවා සිලෙක්ට් කරගන්නවා. ඊට පොඩි ස්පේස් එකක් තියෙනවා. ඊට පස්සේ මේ හරියට ගන්නවා. හරි තියන්න මේ මගේ thumbnail එක හදාගත්තා. ඒකල මේක save කරගන්න. මේ විදිහට save file වල save as දෙනවා. save on your computer දෙනවා. ඒකල මෙතන Photoshop කියන තැන මෙතන
EG කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙයා කරන්න ඕනි පාර්ට් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මම ඒක නමක් දෙනවා. CapCut Pro කියලා. හරි ඉතින් මම දෙන්න කරලා සේව් දෙනවා. මෙතන ඕකේ දෙන්න. ඉතින් මේක ඕනේ. අපි සේව් කරගත්ත නිසා ඕනේ කට් කරනවා විදිහට. හරි දැන් මම ඒක ඕපන් කරලා පෙන්නන්න ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ අපි හදපු පික්චර් එක thumbnail එක. ඊළඟට මම ඔයාලට පෙන්නන්න මගේ වීඩියෝ එකට අප්ලෝඩ් කරපු thumbnail එක. ඔය විදිහට මම දෙපැත්තට දාලා පෙන්නනවා. අන්න දෙරදාලා මේකත් දෙපැත්තට දාන විදිහට. දැන් ඔයාලට පේන තියෙකේ චූටි වෙනස්කමක් තමයි තියෙන්නේ. මේකේ resolution එක ටිකක් අඩුයි මේකට වඩා. මේක තමයි ඔරිජිනල් thumbnail resolution එක. මේක මේ ටෙක්ස්ට් වල තමයි පොඩ්ඩක් වෙනස තියෙන්නේ. හැබැයි මේකත් ඒ වගේම ලස්සනට හදාගන්න පුළුවන් වුණා ඔයාලට පේනවා ඇති. හරි ඉතින් ඔන්න ඉතින් තමයි අපි අපේ thumbnail එක හදාගත්තේ. ඔන්න අද මම ගෙනාව වීඩියෝ එක මෙතනින් නවත්තන්න හදන්නේ. තවත් මේ වගේ වීඩියෝ වලට ආසයිද මේ වීඩියෝ එක ෂෙයා කරන්න කමෙන්ට් කරන්න බා ඔයාලගේ YouTube channel එක යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න බා ඔයාලා මේ වීඩියෝ එක like කරන්න අමතක කරන්න බා. ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරලා set වෙන්න. මේ වගේ සුපුරුම් වීඩියෝ මම ඉස්සරහට දානවා. දැන් මම දාලා තිනවා. ඒ වගේම ඔයාලා channel එකට thumbnails AI එක පාවිච්චි කරලා හදාගන්න ඕන නම් මේ දැන් මුලින් වටන කාඩ් එක ක්ලික් කරලා ඒකත් බලන්න. හරි ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් ගන්න. දැන්ට මේ වීඩියෝ එක බලන්න.